අපි අද බලමු ලස්සන ස්ටෝරි එකක් ගැන. ඔයාලට මේක ලස්සනයි කියලා හිතනවා නම් subscribe කරන්න. නත්තල් සීයා සහ හිම මිටියාවතේ මායාව. උතුරු පෝලයේ හිමින් වැසුණු ලස්සන මාලිගාවක නත්තල් සීයා ජීවත් වුණා. නත්තල් සීයා හරිම කරුණාවන්තයි. ඔහු ලොව පුරා සිටින දරුවන් වෙනුවෙන් ලස්සන සෙල්ලම් බඩු හදමින් හරිම සතුටින් කාලය ගත කළා. ඔහුගේ මුහුණේ නිතරම තිබුණේ හරිම මිත්‍රශීලී හිනාවක්. නමුත් එක් දිනක් දුෂ්ට මායාකාරියන් දෙදෙනෙක් වන හිමිනි සහ සෝරා උතුරු පෝලයට පැමිණියා. ඔවුන් නත්තල් සතුට නැති කරන්නයි උත්සාහ කළේ. ඔවුන් කළු වලාකුළු මත හිම කුණාටුවක් සමග වේගයෙන් පියාඹා ආවා. අපිට මේ නත්තල අඳුරු කරන්න ඕනේ. හිමිනි කෑ ගැසුවා. හිමිනි සහ සෝරා නත්තල් සීයාගේ වැඩපොළට ඇතුළු වුණා. ඔවුන් තමන්ගේ දුෂ්ට මායා බලය පාවිච්චි කරලා ලස්සන සෙල්ලම් බඩු අයිස් බවට පත් කළා. මුළු වැඩපොළම අඳුරු වෙන්න පටන් ගත්තා. සෙල්ලම් බඩුවල තිබුණු ලස්සන පාට මැකී ගියා. නත්තල් සීයා සංසුන්ව ඔවුන් ඉදිරියට ආවා. ඔහු කේන්ති ගත්තේ නැහැ. ඔබ දෙදෙනා මෙහෙම කරන්නේ ඇයි? ලෝකයට අවශ්‍ය ආදරය මිස අඳුර නෙමෙයි, නත්තල් සීයා කරුණාවෙන් පැවසුවා. නමුත් හිමිනි ඔහුට සමච්චල් කරමින් ඇගේ මායා බලය පෙන්වුවා. සෝරා තම අඳුරු මායාව නත්තල් සීයා දෙසට යොමු කළා. නමුත් නත්තල් සීයා බිය වුණේ නැහැ. ඔහු සතුව තිබුණේ උතුරු පෝලයේ පිරිසිදු මායා බලය සහ කරුණාවයි. ඔහු කුඩා රන්වන් සීනුවක් නාද කළා. ඒ හඬින් මුළු කාමරයම ආලෝකමත් වුණා. නත්තල් සීයා තම දෑත් ඉහළට එසවුවා. එවිට ඔහු වටා රන්වන් තරු කුඩු සහ හිම කැට කැරකෙන්න පටන් ගත්තා. මේ උතුරු පෝලයේ බලවත්ම මායාවයි, ඒ තමයි හදවතේ කරුණාව. මේ ආලෝකය හරිම උණුසුම් එකක් වුණා. මේ රන්වන් ආලෝකයේ හිමිනිගේ අඳුරු කොස්සට වැදුණා. පුදුමයකි. ඇගේ දුෂ්ට කොස්සෙන් ලස්සන කොළ පාට දළු සහ කුඩා මල් පිපෙන්න පටන් ගත්තා. හිමිනි පුදුමයෙන් ඇගේ කොස්ස දෙස බලා සිටියා. ඇගේ හදවතේ තිබුණු නපුරුකම දිය වෙන්න පටන් ගත්තා. සෝරා දෙසටත් මේ ආදරණීය ආලෝකය ගලා ගියා. ඇගේ දෑත්වල තිබුණු අඳුරු බලය නැති වී ගොස් ඒ වෙනුවට උණුසුම් රන්වන් එළියක් ආවා. මට දැනෙන්නේ හරිම සහනයක්, සෝරා මෘදු හඬින් පැවසුවා. ඇයට තවදුරටත් නපුරුකම් කරන්න හිතුනේ නැහැ. නත්තල් සීයා ඔවුන් දෙදෙනාටම උණුසුම් චොක්ලට් පානයක් පිරිනැමුවා. නත්තල කියන්නේ බෙදා ගැනීමටයි, ඔහු පැවසුවා. හිමිනි සිනාසෙමින් එය පිළිගත්තා. ඔවුන්ගේ දුෂ්ට මායාවන් කරුණාවන්ත මායාවන් බවට පත් වී තිබුණා. අයිස් වී තිබුණු සෙල්ලම් බඩු නැවතත් ලස්සන වුණා. දැන් හිමිනි සහ සෝරා නත්තල් සීයාගේ හොඳම මිතුරන්. ඔවුන් එක්ව විශාල නත්තල් ගසක් සැරසුවා. මුළු උතුරු පෝලයම සතුටින් පිරී ගියා. කරුණාවන්තකම ඕනෑම නපුරු බලවේගයකට වඩා බලවත් බව නත්තල් සීයා මුළු ලෝකයටම පෙන්වා දුන්නා.